කීයද? රුපියල් 1000. රුපියල් 1000කින් මොනවද කරන්න පුළුවන්? ඔබට රුපියල් 1000කින් වාහනයකට තෙල් ගහ ගන්න පුළුවන්. මොනවා හරි කන්න පුළුවන්. එතකොට කොහේ හරි බස් එකේ යන්න පුළුවන්, ට්‍රිප් එකක් යන්න පුළුවන්. පොඩ්ඩුරක් කියන්නේ ඒ වගේ දෙයක්. ඔයාලා හිතනවාද? අද තව පුස්තියකින් බඩු ගන්න පුළුවන්. ඔයාලා හිතනද මේ වගේ රුපියල් 1000කින් දවසක් 3 වේල කන්න පුළුවන් කියලා? අපි බලමුද 3 වේලක් කන්න පුළුවන්ද කියලා? මොකද කියන්නේ? යවුද චැලෙන්ජ් එකට මේ ගාල්ලේ 1000ක් අභියෝගය. මේ වීඩියෝ එක කරන්න මම තුන්ඩු ටිකක් ලියලා ගන්නවා. අපි බලමු තුන්ඩුවල මොනවද තියෙන්නේ කියලා. පළවෙනි තුන්ඩුවේ තියෙනවා උදෑසනට බත්. මොනවද? උදෑසනට බත් තියෙනවා. දෙවෙනි තුන්ඩුවේ තියෙනවා කිරිතේ තියෙනවා. තුන්වෙනි තුන්ඩුවේ තියෙනවා නෝම්බු කැඳ. හතරවෙනි තුන්ඩුවේ තියෙනවා කඩල. පස්වෙනි තුන්ඩුවේ තියෙනවා ආප්ප. හයවෙනි තුන්ඩුවේ තියෙනවා බුරියානි. හත්වෙනි තුන්ඩුවේ තියෙනවා පොල් රොටි. අටවෙනි තුන්ඩුවේ තියෙනවා මොනවද? බත්. නවවෙනි තුන්ඩුවේ තියෙනවා අවුල් කරුතෝලි ෆ්‍රයිඩ් රයිස්. 10 වෙනි තුන්ඩුවේ තියෙනවා පැටිස්. 12 වෙනි තුන්ඩුවේ තියෙනවා මොනවද? යෝගට්. 13 වෙනි තුන්ඩුවේ තියෙනවා ඉන්දියාප්ප. 13 වෙනි තුන්ඩුවේ තියෙනවා සමෝසා. 14 වෙනි තුන්ඩුවේ තියෙනවා පරාටා පොදිත් එක්ක. ඊට පස්සේ ඊළඟ එකේ තියෙනවා කොත්තු. ඊළඟ එකේ තියෙනවා පාන්. ඊළඟ එකේ තියෙනවා බිත්තර රොටි. තියෙනවා පළතුරු බීම ජූස්. ඊළඟ එකේ තියෙනවා කොල කැඳ. මේ බෝතලේ ඇතුලේ දාලා ඔලවලා ඉන්න වෙලා පළවෙනි තුන්ඩුවම තමයි අපි ගන්න හදන්නේ. ඒවා උඹලා මොකද්ද කියන්නේ? පළවෙනි එක දෙන්නේ බලමු ඉතින් පළවෙනි එක උදේට කන්න පුළුවන් එකක්ද? එකක්ද කියන ෆ්‍රයිඩ් රයිස් එකක් කවන්න හදි උදේට කන්න බෑ. බලමු මොකක්ද දෙන්නේ කියලා නේ. පුරුණ දායක ආහාරයක් තමයි උදේට ඇවිල්ලා තියෙන්නේ. මොනවද දන්නවද? පෝෂණීය දායක ආහාරය. උදේට ඇවිත් තියෙන මට කොළ කැඳ. ඉතින් උදේ ආරම්භ කරන්න තියෙන්නේ කොළ කැඳ එකකින් තමයි. හරි. මේ කොළ කැඳ එක දීලා ඉවර වෙලා අපි බලමු මේක වැත්තකින් තියාගමු. මොකද්ද දෙවෙනි එකට කන්න තියෙන්නේ කියලා. මට දෙවෙනියට හම්බුණා ටිට් එකක්. බලමු මොකද්ද කියලා. අපි මොනවද හිතන්නේ? නූඩල්ස්, ඉන්දියාප්ප, ආප්ප, බිත්තර රොටි. නෑ. මට ඇවිල්ලා තියෙන්නේ මොනවද? පරාටා හොදිත් එක්ක. කාලා බලමු පරාටා හොදි කාලා. අපි උදේහන හරි විතර ගන්නේ පරාටා හොදිත් එක්ක. අපි බලමු. ඊට පස්සේ අපි මොනවාරි කන්න ඕන මට. සෝරි බොන්න ඕන. අපි බලමු බොන්න මොනවද කියන එක. බද මතකද පොතේ තිබ්බා පළතුරු බීම තිබ්බා. කිරිතේ එකක් තිබ්බා. ඒ දෙක තමයි තිබ්බේ. අපි බලමු බොන්න මොනවද හම්බෙන්නේ කියලා. උඩ දාලා අරගෙන එකක් ගත්තා. මොකක් වෙන්න පුළුවන්ද? හරි. බලමු. දාට මොනවද කන්න තියෙන්නේ කියලා. ෆ්‍රයිඩ් රයිස් තිබ්බා. බත් තිබ්බා. තමයි ඉන්දියාප්ප තිබ්බා. මොනවා කන්න බුරියානි තිබ්බා. මොනවා කන්න වේද දන්නේ නැහැ. මං චිට් එක අරන් තියෙන්නේ. බලමු මොනවද කන්න තියෙන්නේ කියලා දාලාට. මොනවා කෑවත් රුපියල් 1000කින් තමයි කන්න පුළුවන්. ඒ හින්දා දවසම රුපියල් 1000කින් ඉවර කරන්නත් ඕන ඉතින්. මට ඇවිල්ලා තියෙන්නේ මොකද්ද? බත් එකක්. බලමු බත් එකක් ඇවිල්ලා තියෙන්නේ. රුපියල් 1000කින් කන්න දවල්ට බත් එකක් තමයි මට කන්න වෙන්නේ. ඊළඟට මොනවද හම්බෙන්නේ?
මම හිතන්නේ රැයට තමයි අපිට කන්න තියෙන්නේ. බලමු ඉතින් රැයට මොකක් කන්න තියෙන්නේ කියලා. චිට් එක ගත්තා. අපි බලමු රැයට මොකද කන්න පුළුවන් වෙන්නේ කියලා. අද දවසේ මම කැඳ දෙපයින් මට බිබී ඉන්න වෙයි. මට මුලින්ම ඉවර කරනොත් කැඳෙහිකින් පටන් ගන්නොත් කැඳෙහිකින් ඉවර කරන්න වෙන්නේ කැඳෙහිකින්. මේ තමයි නෝම්බුකෙන් තමයි මට ඇවිල්ලා තියෙන්නේ. ඔයාලා හිතන්නේ කොහොමද? මම චැලෙන්ජ් එක රුපියල් 1000 ඉවර කරයිද? හරි. අප් වීඩියෝ එක දිගටම ඉන්න. 1 hour later. ඉතින් මම 10 වීඩියෝ එකට යන්න හදන්නේ. ඔයාලා හිතන්නේ මොකද්ද? මගේ 10 වීඩියෝ එක කරන්න පුළුවන් නේද කියලා. හරි. ඔයගොල්ලෝ රැඳිලා ඉන්න. බලමු 1000ක වීඩියෝ එකේ මමට ඔයගොල්ලෝ දන්නා ඇත්තද දැනට කන්න තියෙන්නේ කියලා. අපි 10 වීඩියෝ එක කන්න පුළුවන්ද ඉවර කරන්න පුළුවන්ද කියලා මේ වීඩියෝ එකෙන් ටිකට රැඳිලා ඉන්න. බලමු මොකද්ද වෙන්නේ කියලා. අපි බලමු මගේ පළවෙනි අභියෝගයේ තියෙන්නේ කොළ කැඳයක්නේ. වෙනදානම් ඉස්සරහා ඉන්නවා කොළ කැඳ විකුණන එක්කෙනෙක්. කොළ කැඳ විකුණනවා හැමදාම බලමු කොළ කැඳ තියනවද කියලා. අපි ඉස්සරහට යම් බලන්න ඉස්සරහට කියලා. රුපියල් 10 අභියෝගයේ පළවෙනි challenge එක හොයාගත්තා කොළ කැඳ. මම ගාන අහන්නේ නැහැ. ඊයේ මම ගාන අහන්නේ නැහැ මේ එක්කෙනාගෙන් ගාන කීයද කියලා බලමු. ඊයේ වුණත් ගන්න වෙනවා. හරි. මාරුතිය බලමු මට කීයක් හම්බුණාද කියලා. 500 600 700 800 900 920. ඒ කියන්නේ මට දේශනා ආහාරයට ගියේ රුපියල් 80ක් විතරයි. කොළ කැඳ වලට ගියේ රුපියල් 80ක් විතරයි. බලමු ඉස්සරහට මොනවා වෙයිද කියලා. මාත් එක්ක නැදලා ඉන්න ඔයගොල්ලෝ. One hour later. juice එකක් හරි juice එක ගියා 120. ඒ කියන්නේ මට උදේ කැන්දකට ගියා 80ක්. කැන්දකට 80ක් ගියා. දැන් ජීවිතේ තියෙන්නේ තව 800ක් විතර. Kira neung partu amadian ne dia me gale කොටුවේ තියෙන ආමි කැම්ප් එක ළඟ තියෙන ගැමුණු සේවා බල ඇණිය සුබසාර්ථක වෙළඳසැලෙන් තමයි පළතුරු බීම එකක් බොන්න ගත්තේ. ස්වභාවික පළතුරු වලින් පිරුණු බීම එකක් ගන්න පළතුරු බීම ගන්න ඕන නම් ඔයාලා එන්න ඕන එකම තැන තමයි ගාල්ලේ
මෙතන සුබ සේව සාධක සේවා වෙළඳසැල. ඉතින් ඔයාලා ඇවිල්ලා ඒගොල්ලන්ගේ කටයුතු වලට බීම් එකක් එහෙම බීලා දායකත්ව දෙන්න කියලා ඔයාලා ගිහිල්ලා සිටිනවා. දැන් මම මෙතෙන්ද වීඩියෝ එකක් කරා මේ ගලෙන් පයින් වීඩියෝ එකක්. ඊට මෙතෙන් දැන් පල්ලෙට පැනලා ඉවරලා පයින් වීඩියෝ එකක් වන් කරා. ඔයගොල්ලෝ මතක ඇත්ත සමහරට මගේ channel එකේ තියෙනවා ඔයාලා බලන්න වීඩියෝ එක ගලෙන් පයින් කොල්ලා කියලා වීඩියෝ එකක් තියෙන්නේ. බලන්න. මෙතනින් තමයි පයින්නේ මේ ඔයගොල්ලෝ මතක ඇති මෙතනින් තමයි පල්ලෙහාට ජම්ප් වෙන්නේ. දැන් මේක නවත්තලා තියෙන්නේ මම දැන් මේ ජම්පින් එක නවත්තලා තියෙන්නේ. මම ඔන්න ලින්ක් එක දාන්නම් පළවෙනි කමෙන්ට් එකේ. පළවෙනි කමෙන්ට් එකේ ලින්ක් එක දාන්නම් කලින් පයින් වීඩියෝ එකේ. 1 hour later. ඉතින් මේ දවල්ට කන්න වෙලාව හරිය ඇවිල්ලා තියෙන්නේ. මේ දවල්ට කන්න තැනක් හම්බුණා. දවල් අතන තියෙනවා. ගහලා මම කතා කරලා ආයේ බලමු අපි කියලා මේ විතර තියෙනවා. ගන්න පුළුවන්. ගිහලා බලමු බත් ෆුඩ් සයිකලෙන් බත්කම්. අමුතු කන්සෙප්ට් එකක් ගන්න තියෙන්නේ ෆුඩ් සයිකලෙන් බත්කම් කියන්නේ අමුතු කන්සෙප්ට් එකක් ෆුඩ් සයිකල් එක කරත්තයක් වගේ දාගෙන ෆුඩ් සයිකලෙන් බත්කම්. එතන තියෙන කෙහෙල් කොලේ බත් තියෙනවා, චිකන් රයිස්, නූඩල්ස්, කොත්තු, ලාම් රයිස් චිකන් එක තියෙන 350යි, කැකුල් මාළු කැකුල 250යි, කැකුළු චිකන් තියෙන 300යි, සුදු බත් චිකන් තියෙන 300යි, සුදු බත් මාළු තියෙන 250යි. සුදුපත් කැකුළු බිත්තර තියෙනවා 250යි. පෝක් කෑම තියෙනවා 400යි. බීෆ් තියෙනවා 400යි. බීෆ් පෝක් දෙකම තියෙනවා. බිත්තර එළවලු තියෙනවා. මෙතන තියෙනවා මොනවද බිත්තර කෑම තියෙනවා. චිකන් රයිස් එකක් තියෙනවා. අපි ඉතින් මට වීඩියෝ එක කරන් තියෙන්නේ මේ මොනවද පත්තයක් නේ. ඉතින් මම බිත්තර කෑම තමයි ගන්න. අයි මට බිත්තර කෑම ඇද්ද? බිත්තරය. thank you. හරිද? එන්න ඉතින් ඔයගොල්ලෝ එනවා නම් එන්න මෙතන ගාලා කොටුව ඉස්සරහා තියෙන ෆුඩ් සයිකල් එක කියලා අමුතු කන්සෙප්ට් එකකින් එන බත් කඩයක්. අතරම අමුතු කන්සෙප්ට් එක මේ මම දැකලා තියෙන සෝෂල් මීඩියා එකේ වීඩියෝ එනවා නේද? සෝෂල් මීඩියා එකේ වීඩියෝ එනවා නේද? ආ වීඩියෝ එක යනවා. මම දැකලා තියෙනවා. වැඩ ඉන්නවා ගාන ගෙවන්න. මේ යන්නේ බලමු මොනවද තියෙන්නේ කියලා. බත් එකේ මොනවද තියෙන්නේ කියලා බලමු. බලමු බත් එකේ මොනවද තියෙන්නේ කියලා මම වීඩියෝ එකක් කරනවා කිව්වහම ඇයි මට පිපි බස් එතන හිටිය අයියා මට බත් දුන්නා මේ පේට් එකකුත් දුන්නා අයියා වණම කන්න කියලා අරන් කියලා කන්න කියලා බලමු මොනවද තියෙන්නේ කියලා. එතන තියෙනවා පරිප්පු තියෙනවා. ඊට පස්සේ පලා තියෙනවා, බිත්තර තියෙනවා, බිත්තර තියෙනවා, තව තියෙනවා පොලොස් තියෙනවා, ලුණු මිරිසක් තියෙනවා, මෙතන තියෙනවා බෝංචි වගේ දෙයක්. අතරම 250ට පාඩු නෑ මේ බත් එක. එයාගේම හතරක් තියෙනවා. මම දැකලා තියෙනවා මේ කුස්වැගල කියලා මේ TikTok එකේ Facebook එකේ එහෙම මේ වීඩියෝ ෂෙයා වෙන මේගොල්ලෝගේ. ඒක මම මෙතනට ආවේ. ඒක කැම හොඳ හින්දා. තමයි මේ ඈ. දැන් වයි අමුතු කන්සෙප්ට් එකක්. ඒ කියන්නේ හොරකම් නොකර තමන්ගේ මහන්සියෙන් හොරකම් නොකර කුඩු ඒ වගේ දේවල් නොකර තමන්ගේ මහන්සියෙන් ගොඩ යන දොන කොල්ලෙක්ට කැමයක් කරලා පාඩු වෙන්නේ මොකද මොකද වගේම කොල්ලේ ඒ වගේම තමයි මේ තමන්ගේ මහන්සියෙන් ජීවත් වෙන්න බෑනේ අරුන්ට අතපාන නැතුව තමන්ගේ ජාතක ජීවත් වෙ සමහරව ඉන්නවා ඉතින් අතපාය හතර හොඳට තිබ්බත් හිඟා ගන්න එහෙම කට්ටියක් ඉන්නවනේ. මෙතන මේ මම අද ඔයගොල්ලෝ දකින්න ඉතින් මම ගොඩක්ම මේ එළියතන් වලින් තමයි කෑවේ. ඉස්සරහට එහෙම තමයි කන්නේ. කියන්නේ පාර තියෙන කඩ වලින් තමයි ලොකු කඩ වලට මම අද යන්නේ නැහැ. ඒ යන්නේ නැහැ ගොඩක් දවස් වල මම කියන්නේ නැහැ මේ තමයි ඊළඟ අභියෝගයක් හරි මුහුදු බලාගෙන පත් කාලේ වෙලා අතුරුපතර
යෝගට් එක උපන් ගමන් ඉන්නේ. යෝගට් එක රුපියල් 70ක් ගියා. හරි මම දරන්න කෑවා මේ කොළ කැඳ බිව්වා. ඊට පස්සේ ජූස් එකක් බිව්වා. ඊට බත් කෑවා. ඊට පස්සේ යෝගට් එකක් කෑවා. මට තව කන්න තියෙනවා පරාට කන්න තියෙනවා රැයට. මට ඕන විදිහට කන්න පුළුවන්. පරාට කන්න තියෙනවා. ඊට පස්සේ තියෙනවා පැටිස් එකක් කන්න තියෙනවා. අන්තිමට තව තියෙනවා නෝම්බි කැඳ එකක් බොන්න. ඒ ඔක්කොම ඉවර වෙලා මං ගාව දැනට තියෙන්නේ බත් එක 250ක් ගියා. බත් එක 250ක් ගියා. ජූස් එක 120ක් ගියා. කොළ කැඳ එකට 80ක් ගියා. ඊට පස්සේ යෝගට් එකට බෑ 70ක් ගියා. ඒ වගේ තමයි 5 hours later. ඊළඟට කන්න තියෙන කෑම තමයි පරාටා. ඉතින් මම පරාටා හොදිත් එක කන්න ඇවිල්ලා ඉන්නේ. ඔන්න ඉතින් පරාටා හොදිත් එක කන්න තියෙනවා. පරාට එකක් රුපියල් 100ක් තමයි වෙන්නේ. ඒ කියන්නේ පරාට දෙකට මට රුපියල් 200ක් යනවා. බිල වෙනවා. ඒතකොට 480ෙන් 200ක් අඩු කරාම ගියහම මගේ අතේ ඉතුරු වෙනවා 280ක්. ඉතින් හොදිත් තියෙනවා ගොඩ පිළිදි. ඉතින් අපි කමු කාලා හම්බෙමු. මේ වටේ තියෙන මේක ඇතුලේ තියෙන සින්දු හින්දා මම වීඩියෝ එකේ සවුන්ඩ් අයින් කරන්න උනා. මොකද මට කොපිරයිට් වාදින හින්දා වීඩියෝ එකට පස්සේ තමයි මේ වීඩියෝ එක රෙකෝඩ් කරලා දැම්මේ. ඉතින් අපි එක වගේ කෑම කන්න නැතුව එකම දේම කන්න නැතුව වෙනස් දේවල් කන්න ඕන. මොකද එතකොට අපිට වෙනස් රසවල් වෙනස් ජාතීන් වල කෑම කන්න පුළුවන්. එතකොට වෙනස් රසවල් වෙනස් වයිබ් එකක් ගන්න පුළුවන්. නැත්නම් ඉතින් එකම ජාතිය කාලා හැමදාම බත් කාලා ඉන්නකොට ඉතින් ටිකක් එපා වෙනවා නේ ඉතින්. දෙසියක් තමයි ගියේ මෙන්න බිල දිනා බිල් එක. One hour later. මම ඇවිල්ලා ඉන්නේ අන්තිම වීඩියෝ එක කරලා මං ගා තියනවා 100යි 200යි 250යි 270ක් තියෙනවා. බලමු මගේ දැන් අන්තිම වීඩියෝ එකට කරනකොට 270ක් මං ගාව තියෙනවා. බලමු වැඩි කරගන්න පුළුවන් නේද කියලා. අනිවාර්යයෙන් මම දන්නවා විතර මේ 270යි වැඩි කරගන්න පුළුවන්. බලමු
මම පුළුවන් කිව්වට ඔයගොල්ලෝ දන්නේ නැහැ 270 කරන්න පුළුවන්ද කියලා. අපි බලමු වැඩි කරලා 270 මගේ ඇත්තේ තියෙන්නේ. और बेनवाल मंगा तिब्बा 270 ඉතින් 280ක් තිබ්බා. 280ක් තිබ්බා. ඉතින් මේ මම ගත්ත කෑම නෝම්බි කන්දේ 150යි ගියේ. මේ එකක් වෙනවා 60. මේක ඇවිල්ලා මේ මොනවද ටෙස්ටි චිකන් ටෙස්ටි 60ක් වෙනවා. වැල්ලුනේ පොලිස් මම අහලා කියන්න අපට ඉන්නවද අර ලොක්කොට අර දාවාගේ ලියපුවා තියෙන්නේ අපට ඉතින් ඔයාලට වෙනස් වෙනස් කෑම ගොඩාක් කන්න පුළුවන් තැනක් තමයි ඊලෝ බයිට් කියන සරත්තු කඩේ හන්දිය. ඉතින් ඔයගොල්ලෝට බනිස් වර්ග, බන් වර්ග, නෝම්බි කැඳ, පැටිස් හැමදේම කන්න පුළුවන්. කුක් වර්ග ඕන දෙයක් කන්න පුළුවන්. ඇවිල්ලා බලන්න සරත්තු කඩේ හන්දිය ඊලෝ බයිට්. ඊලෝ බයිට් නම් ඉතින් සුපිරියම්ම තමයි. දහයට ටොප් දෙකක් ගත්තා වැඩේ ඉවරයි. රුපියල් 10ට ටොප් දෙකක් ගත්තා වැඩේ ඉවරයි. දවසක රුපියල් 1000කින් කෑවේ. එන්න. ඒවත් එකේ වහිනවා. එකක් කෑවා. අනිත් එක කටේ තියෙන්නේ. යාවලා. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ඉතින් මගේ වීඩියෝ එක ගැන ඔයාලට හිතන දේ කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි මට ඔයගොල්ලන්ට හිතනවා නම් මාකරේ චැලෙන්ජ් එකක් මීලකට කරන්න ඕන චැලෙන්ජ් මොකක්ද කියලා. චැලෙන්ජ් එකක් මොකක්ද කියලා ඒකත් කමෙන්ට් එකක් දාන්න. අතන මගේ වීඩියෝ එක කරලා ගොඩක් අභියෝග ආවා. මොකද මම පළවෙනි එක තමයි තුන්ඩු දාන එක. තුන්ඩු වලින් තමයි තෝරගත්තේ. එතකොට මට ඕන දෙයක් කන්න බෑ. තුන්ඩු වලින් ආපු දේ තමයි මම කන්න පටන් ගත්තේ. ඊට පස්සේ අභියෝග තමයි ඒ තුන්ඩු වලින් ආපු කෑම ටික රුපියල් 1000කින් කන්න පුළුවන් ද කියන එක. ඔව් මම ඒ අභියෝගයක් කරා. අන්තිම රුපියල් 10ක් ඉතුරුත් වුණා. රුපියල් 10ක් ඉතුරු ඒ රුපියල් 10ට කෑවා. ඔයගොල්ලෝ වීඩියෝ එක දකින්න නැති. ඊළඟ අභියෝග තමයි අලු කොටුව ආශ්‍රිතව තමයි දවල්ට බත් කෑ. දවල්ට බත් කද්දී වටා පිටාවේ සල්දේ ඒවත් තිබ්බා. එතකොට ඒවත් එක්ක තමයි මට වීඩියෝ එක කරන්න ඕනේ. ඊට පස්සේ ඊළඟ අභියෝගය තමයි වැස්සට අහු වුණා. ඒකත් එක්තරා අභියෝගයක් වුණා. ඉතින් මේ ස්තුති කරන කට්ටිය ඉන්න වීඩියෝ කරපු එක පිළිබඳ සපෝට් එක දීපු පිළිබඳ ඉතින් මුලින්ම ස්තුති කරන කඩේ අයියට. ඊට පස්සේ ස්තුති කරන්න ඕන කඩේ ජූස් බිව්වේ හම්දා මේ සුබසවසක සංගමේ කඩේක ඉන්නේ. ඒ සුබසවසක කඩේ කට්ටියට ස්තුති කරන්න ඕන. අමියගේ අයියලා ටිකට. ඊට පස්සේ ස්තුති කරන්න ඕන අපි බත් කඩේ කොල්ල උනකොට පූජාවක් කරා.
කෑම එක දුන්නා වගේම බත් කඩේ කුත් සයිකලයක් වල කෑම එක දුන්නා වගේම කන්න තැනක් හොයලා දීලා කන්න ප්ලේට් එකක් හොයලා දීලා ඒ ඔක්කොම කරා. ඉතින් එයාට බොහොම ස්තුතියි මල්ලි. ඔයා වීඩියෝ බලනවා කියලා මම දන්නවා. මල්ලි ඊට පස්සේ ස්තුති කරන්න ඕන යෝගට් එක ගත්ත තගොම පුස්සටියේ කට්ටියට. ඊට පස්සේ ස්තුති කරන්න ඕන භූපති විලාසගේ කට්ටියට මට වීඩියෝ එකක් කරන්න සපෝට් එක දුන්නා. කිලෝබයිට් කඩේට ඉතින් ඕන දෙයක් කරගන්නේ කිව්වා අතර වැස්සේ වුණත් නියමටම වැඩේ කරා. ඉතින් ඔයගොල්ලොත් ගාල්ලයට ඉන්නවනම් බත් කන්න යනවනම් බත් කනවා නම් ඒ පුස්සයිකලේ මල්ලිව කන්ටැක්ට් කරගෙන ගිහිල්ලා බත් කාලා බලන්න කොහොමද රහ කියලා මං කිව්වා වගේම හොඳටම තිබ්බා. ඊට පස්සේ ඉතින් ඔයගොල්ලෝ රැයට බයිට් එකට ඕන දෙයකට කැම කන්න තියෙනවා නම් හවසට වෙනස් වෙලේ ජීජු ඊට පස්සේ නෝම්බ කන්ද එකක් බොන්න තියෙනවා නම් ඔයගොල්ලෝ වෙනස් වයිබ් එකකින් කැම කන්න. ඒ වගේ තැනක් තමයි සුපිරිම තැනක් තමයි සලන්ත කඩේ හන්දි තියෙන යෙලෝ බයිට් කියන්නේ. ඔයගොල්ලෝ යෙලෝ බයිට් එකට ගිහිල්ලා කැම කාලා කියන්නේ ඉතින් දැන් කැම කාලා බලන නෝම්බ එකද වර්ග ඒක පැටිස් වර්ග ස්ටෝටිස් ගොඩාක් තියෙනවා. මම යොක් බෙදලා තියෙන ඕන දෙයක් තියෙනවා. ඔයගොල්ලෝ කාලා බලන්න ඇත්තටම නියමයි. මම ගොඩක් දවස් වලට කනවා එතනින්. ඔයගොල්ලෝ කාලා බලලා මගේ කමෙන්ට් එකක් දාලා බලන්න. මම අහවල් මේ මෙතනින් කෑවා. කෑම සුපිරි කියලා කමෙන්ට් එකක් කරන් මට පට්ට සතුටුයි. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරන්න හිතුවා. මගේ channel එකට ඔයා අලුත් කෙනෙක් නම් channel එක subscribe කරන්න. ඒ වගේම තමයි bell දාපු ගමන් බලන්න කැමති නම් bell icon එක click කරන්න. කමෙන්ට් කොහොමද වීඩියෝ එක කියලා 1000 වීඩියෝ එක කොහොමද කරේ කියලා කොහොමද කියලා කමෙන්ට් එකකුත් දාන්න. like එකකුත් දාන්න. share කරන්න. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. නැවත රොග් ගහකින් නැවත හම්බ වෙනතුරු මම ඔබට අතට කියලා එන්න මම සදා ප්‍රෝ